සොබාදහමින් අපිව නිර්මාණය කරලා තියෙන්නෙම සවයි වෙන්න විතරයි. ඒ කියන්නේ කාලා බීලා ජීවත් වෙන්න. ඉතින් අපි දැනගන්න ඕන එතනින් එහාට අපේ හීන අරමුණු ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උත්ථාන වීර්ය පිළිබඳව. උත්සාහවන්තකම. ගොඩක් වෙලාවට අපි එක එක හේතු නිසා අපේ වැඩ කල් දානවා. කම්මැලි වෙනවා. හැබැයි අපි අපේ කම්මැලි කමට සවන් දෙන්න පටන් ගත්තොතින් අපේ ආත්ම විශ්වාසයේ බිඳුවටම වැටිලා අපිට යමක් කරගන්න. ඒ කියන්නේ එදිනෙදා ජීවත් වෙන්න විතරයි අපිට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඔබේ කම්මැලි කමට සවන් දෙන්නේ නැතුව ඔබේ උත්සාහයට, ඔබේ වීරයට අවස්ථාව දීලා ජීවිතයේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙන් එහාට ඔයාගේ හීන ඉලක්ක අරමුණු ජය ගන්න මහන්සි වෙන්න අද දවස ඵලදායි විදියට යොදා ගන්න ඔබට පුළුවන්. මම සෙව්වන්දි පෙරේරා, happy place with සෙව්වන්දි.